වාර්ෂිකව ඩොලර් බිලියන 2ක් විතර අයවැය පරතරය පියව ගන්න විදේශයෙන් ණය ගන්න සිද්ධ වෙනවා. කලින් ගත්ත ණය ගෙවන්නත් අපිට තව ඩොලර් බිලියන 2ක් විතර ඕනේ. වාර්ෂිකව මේ පරතරය පියෙව්වේ චීනෙන් ලැබිච්ච ණය සහ ඍජු වක්‍ර ආයෝජන. එතකොට ඉන්දියාවේ ලණුවක් කාලා වර්තමාන ආණ්ඩුව පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරා. ලංකාව නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදයේවත් එංගලන්තයේවත් චීන ජනාධිපති මුල්ගල තැබූ ව්‍යාපෘතියක් අත්නෝමතිකව නතර කරන්නේ නැහැ. මේ අර්බුදයට අගමැතිතුමාට කියන්න සිද්ධ වෙලා තියෙනවා මට චීනයේ හැර අන්සරණක් නැත කියලා අද අගමැතිතුමාට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තියෙන ෆිච් රේටින් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශ්වාසනීයත්වයේ B ධන සිට BB ඍණ දක්වා ආර්ථිකය පහත වැටිලා. චීනය තරහ කර ගැනීමෙන් තමයි මේ ආර්ථික අර්බුදය ඇති වුනේ. ඒ නිසා මේ මොහොතේ ජාතික ආර්ථික සභාවක් ස්ථාපනය කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීම් කරනවා. ඒ ආර්ථික සභාවට පක්ෂ විපක්ෂ දේශපාලකී ඒ වගේම නිලධාරී වෘත්තිකයන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පත් කරලා සමස්ත ජාතියම එකමුතු කරගත යුතු අවස්ථාවක් කියලා සිහිපත් කරනවා. අලුතින් බිහි කිරීමට නියමිත සන්ධානය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා. අපේ අලුත් සන්ධානය බිහි කිරීම අපි මේ දිනවල දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා. මොකද නව සන්ධානයක් ගොඩනගන්න ඕනේ මැතිවරණයට මුහුණ දෙන්න. ඒ මැතිවරණ අයිතිය ජනතාවගෙන් උදුරගෙන තියෙනවා. ඉතින් ඡන්දේ තියෙන දවස තීරණය කරන්නේ ආණ්ඩුවේ දේශපාලකයෝ නම් ස්වාධීන මැතිවරණ කොමිසම පඹේක් ගානට අරන් කියන එක නේද එකෙන් පේන්නේ. නෑ මැතිවරණ කොමිසම ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්න ඕනේ මැතිවරණ තියාගන්න බැරි වුණේ ඇයි කියලා. දැන් ඔබතුමාලාගේ නව සන්ධානයේ නායකයා හැටියට කවුද පත් කරගන්නේ? මම හිතනවා බොහෝ විට ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා වේවි. මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් මොන මතයක හිටියත් සන්ධානයට නායකත්වය දෙන්න කියලා එතුමාට කෙරෙන ඉල්ලීම එතුමාට මග අරින්න පුළුවන් වෙන එකක් නෑ. එතුමා දැන් කියනවා ශ්‍රී ලංකාවෙන් තමව පන්නන්න හැදුවත් මම යන්නේ නැහැ කියලා. මගේ දේශපාලනේ මා කිව්ව අනාවේකි මෙතෙක් කරදී නැත. මේකත් අපි බලමු. රග ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට අදාළ CCTV දර්ශන හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා කැනඩාවේ පිහිටි බ්‍රිටිෂ් කොලම්බියා ආයතනයේ සේවය ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා. මීට පෙර එම දර්ශන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශ වෙත යොමු කරනු අතර ඔවුන් අධිකරණයට දන්වා තිබුණේ එහි සිටින පුද්ගලයන් හඳුනා ගැනීමට නොහැකි බැවින් විදේශීය විශේෂඥයින්ගේ සහාය අවශ්‍ය බවයි. මේ අතර සාලියව වීරපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගී බණ්ඩාර මහතා අදහස් පළ කළා. තාජුදීන් මරලා රියානතුරක් කියලා ඉරලා වහලා දාපුවාම නීතිය ක්‍රියාත්මක වෙන කාලේ එනකොට නැවත ඒවා යවිසිලා එනවා. හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අල්ලාගෙන රියානතුරු කරා මනුෂ්‍ය ඝාතන. දැන් ඒව විභාග කරනවා. එදා වහලා දැම්මා. දැන් එහෙම වෙනකොට පුතාලට අම්මලාට යන්න වෙනවා. අනේ පුතේ උඹේ අනිත් වාහන ගෙනියන්න එපා මේ මගේ කරන් ඵලයන් කියලා. තාජුදීන් ඝාතනයේට අම්මගේ වාහන අරන් යන්න කියනවා ඒකට. රජුරුන්ගේ වාහන ගෙනියන්න එපා කියලා. දැන් එහෙම එනකොට අම්මත් මාට්ටු වෙනවා. ගිය තැන ඉඳලා අපරාධේ කරපු තැන ඉඳලා ඔක්කොම පුතාට කෝල් කරලා කියන මෙන්න මෙහෙම කෙරුවා කියලා. දැන් හරි වැඩේ දුන්නා කියලා. අන්න කරපු එකේ ප්‍රතිඵලය දැන් අම්මාද පුතාද තාත්තාද බෑනද නෑනද මස්සිනාද ඔක්කොම ටිකට දැන් පේනවා. දැන් මේක එනකොට කියනවා මාධ්‍යයට ඇවිල්ලා මගෙන් පලි ගන්න හදනවා. දැන් ඊළඟට අරයත් ගන්නවා මෙයත් ගන්නවා එයත් ගන්නවා ඊළඟට මන් ළඟට එනවා. තමන් දන්නවනේ බඩු බනිස් තමන්ට තමයි එන්නේ කියලා. ඇයි? තමන් කරපු ඒවා සම්බන්ධ විභාග යනවා. උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මාධ්‍යවේදියෙකුට අශීලාචාර ලෙස බැඳවැදුණු හඬපටයක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. පුවත්පත් ආයතනයක මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කතිකාචාර්ය තනතුරකට තම හිතවතෙකු පත් කිරීම සඳහා ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේද යන්නයි. විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ලිපි ශීර්ෂය යටතේ මෙම ලිපිය කැලණිය විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයාට යොමු කර ඇත්තේ පසුගිය පෙබරවාරි 8 වෙනිදායි. මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ KPDD අමරසිංහ යන අය තමන් හඳුනන පුද්ගලයෙක් බැවින් ඔහුගේ සුදුසුකම් සලකා බලා කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ තාවකාලික කතිකාචාර්ය තනතුර ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි. කැලණිය විශ්වවිද්‍යාලයට ඔබතුමා යවපු ලියුමක් සම්බන්ධව එතුමාගේ ලියුම ඔබතුමා යවපු සුදුසුකම් පරීක්ෂා කරවලානේ ඇමතිවරයාට බලය නැත්නම් අයියේ ලියුමක් තියන්න විශ්වවිද්‍යාල පන්තියට ඇමතිවරයාට බලය තියෙන නිර්දේශනයක් කරන්න. අයිති මේ මම කියන්නේ ඇමතිවරයාගේ නෙවෙයි තමයි විශ්වවිද්‍යාල පරත කියලා තියෙනවද? නමුත් ටිකක් මේ කොනක් අල්ලගෙන දෙන්න යහපාලන ආණ්ඩුව ආවෙන් පස්සේ අපි මේ බලතල පාවිච්චි කරුවේ නෑ. ඒකයි වෙනද ඊ ආණ්ඩුව කාලේ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කරුවා. විශ්වවිද්‍යාල කතිකාචාර්ය පොත
මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්න හිටියේ මහින්ද රාජපක්ෂ කඩේ අර කැලණි විශ්වවිද්‍යාල විශේෂ සුවර්ණවත් දුම්බන්දාර කියන එක පොලිපති මෛත්‍රීපාල විරුද්ධව කතා කරුවා ටීවී එකේ ඒත් අපි ඒගොල්ලන්ට ඉන්නේ තාවකාලික හෝ ස්ථිර තනතුරක පත්වීම සඳහා ලිඛිතව බලපෑම් කරපු පළවෙනි අවස්ථාව හැටියට තමයි අපි මේ අවස්ථාව දකින්නේ. දේශපාලන ඇඟිලි ගැහිම් තොරව විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වහාම මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතුයි කියන ස්ථාවරය කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ හැටියට අපි ඉන්නවා. නිවේදනයක් නිකුත් කරන උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සඳහන් කර ඇත්තේ විශ්වවිද්‍යාල පනතේ 19 වෙනි වගන්තියට අනුව විෂයභාර ඇමතිවරයාට එවැනි නිර්දේශ සිදු කළ හැකි බවයි. පැහැදිලිව පේනවා තමන්ගේ බලතල අයථා විදිහට පාවිච්චි කරලා තිබෙනවා කියලා ඒ බඳවා ගැනීම ප්‍රතිපාටියට බලපෑම් කිරීම මගින් මේ ආණ්ඩුව බැඳිලා තියෙන යහපත් ආණ්ඩුකරණයේ මූලධර්ම අමුයම උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙලා තිබෙනවා මේ මගින්. මොන පැත්තකින් ගත්තත් මේ තත්ත්වය බරපතල තත්ත්වයක්. රජය මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ ශාස්ත්‍රාලීය අවකාශයන් වල ඒ නිදහස ආරක්ෂා විය යුතුයි. තමන්ට ලැබී තිබෙන බලය යොදා ගැනීමෙන් ඒවාට බලපෑම් කිරීම බරපතල ප්‍රශ්නයක්. උසස් අධ්‍යාපනයේ අමාත්‍යවරයා සාධාරණීකරණය කිරීමම බරපතල කාරණයක්. තමන්ට ඒ සඳහා බලයක් තියනවා කීම. අමාත්‍යවරයා අශීලාචාර ලෙස බැනවැදුනත් ප්‍රවෘත්තිය තහවුරු කර ගැනීමේ උත්සාහය මාධ්‍යවේදියා අත්හැර තිබුණේ නැහැ. එතකොට මේ ලිපිය නිවැරදි දෙකක්ද කියලා අපි දැන් මේ ඔබතුමාගේ මිනිස්සු එච්චරයි. තමුදලා මාධ්‍යවේදී හෙඩ්ලයින් බලාගෙන වැඩ කරતા තමුදලා මාධ්‍යවේදී නෙවෙයි ඕයි තමුදලා ටිකක් මේ පැත්තකින් ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් හෝමාගම අධිකරණ පරිශ්‍රයේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු 11 දෙනෙකු අද අපමත මුදා හැරුණා. ඒ අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පූජ්‍ය කලකොඩත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ ජනවාරි 26 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ 11 නමක් හා තවත් පුද්ගලයන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනු අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. දැන් ගත්තේ සංඝාධිකරණයක් කියන කට්ටියට නඩුව සම්බන්ධයෙන් සාක්ෂි වන අදාළ වීඩියෝ පටය ගරු අධිකරණයේ හමුවේ තියෙනවා. කිසිම සැකකරුවෙකුට ඒයින් ඔබට යන්න බෑ. සැකකරුවෙන් කරුණු ඉදිරිපත් කරන නීතිඥයන්ගේ ප්‍රධාන තර්කය වුණේ අදාළ වීඩියෝ පටයේ තියෙන කරුණු නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම හෝ තර්ජන ගර්ජන කිරීමේ හැකියාවක් සැකකරුවන්ට නැහැ. ගරු අධිකරණය එම කරුණු දැක්වීම පිළිගත්තා. ප්‍රධාන සැකකරුවන් සුප්‍රසිද්ධ සැකකරුවන් ඒ සැකකරුවන් ගරු අධිකරණයේ මගහරියන්නේ නැහැ කියන කාරණේ ගරු අධිකරණය පිළිගත්තා. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර අපමත භික්ෂුන් වහන්සේ 6 නමක් ඇතුළු 11 දෙනෙකු අපමත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. රාවණාබලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය තේකන්දේ සද්දාතිස්ස, සිංහල රාවේ සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න සහ එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය මාකල්කන්දේ සුදත් යන භික්ෂුන් වහන්සේ පිරිස අපමත නිදහස ලැබුවා. බුදුබල සේන සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලකොඩත්තේ ඥානසාර හිමියන් සහ ගිහි පැවිදි පිරිසක්ද අධිකරණය අසල රැස්ව සිටියා. බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු khයං විරාගං අමතං පනීතං. හිතා වගකීමෙන් අපිට කියන්න තියෙන්නේ උන්වහන්සේලා හිරබත් වැළඳුවේ Tamanගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවක් උදෙසා නෙමෙයි. අපිට කනගාටුවක් නැහැ. අපි නීතියට ගරු කරනවා. බංකුවක් අයින් කරන්න අඩු ගානේ පුටුවක්වත් තියෙන්න ඕනේ. අපිට අපි නීතියක් හැදෙනකන් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඥානසාර හාමුදුරුවෝ මමද දයාරත්න හාමුදුරුවෝ නෙමෙයි මේ ප්‍රශ්නේ රටේ අර්බුදයක් තියෙනවා කියන එක ජනතාව දැනගන්න ඕන. ඒ වෙනුවෙන් ඉදිරියේදී අපි පුළුල් සංවිධානයක් ඇටියට පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා. කෑලි නෑ. මේ ඔක්කොම එකම බලවේගයක්. සුද්ධෝන්ගෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා හිර කරපු පළවෙනි වතාව තමයි මේ අත්වතාව. එහෙම කළා කියලා අපි අපේ ජාතික ව්‍යාපාරය හෝ රට වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා කරන එක නවත්තන්නේ නෑ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි සෙසු භික්ෂුන් වහන්සේ 5 නම අද හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. නමුත් සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාර නිලධාරීන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් පෙරටුව මේ මාස 8 වෙනිදා දක්වා කල් තැබූ හෝමාගම මහේස්ත්‍රාත්වරයා එම භික්ෂුන් වහන්සේ දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. කොළඹ මෝදර දීවරවරාය කැබිනට් අනුමැතියකින් තොරව සමාගමකට පැවරීමට එවක දීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක් සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ඉතා අවම මාසික කුලී පදනමක් මත මෙම දීවරවරාය බදු දී ඇති බවයි.
මේක දෙන්නේ කිසිම කැබිනට් අනුමැතියකින් තොරව. 2014 නොවැම්බර් මාසයේ රාජ්‍ය සේනාධිපති නැමැතුමා අපේ ආණ්ඩුවෙන් එළියට යනවා. ඔක්තෝබර් මාසයේ එතුමාගේ තනි නියෝගයකට මේක කරන්නේ. එතුමා නියෝග කරනවා දීවර වරාය සංස්ථාවේ සභාපතිතුමාට බදු පදනම යටතේ අවුරුදු 25කට සීගල්ෆ් UK කියන පෞද්ගලික ආයතන ලබා දෙනවා. ඒ වගේම ඒක ලබා දීලා තියෙන්නේ මාසික කුලිය 1,25,000ක් වැනි සුළු මුදලකට කියන එක. මෙහිදී විජේසේකර මහතා ප්‍රකාශ කළේ මෙම වංචාව සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක් සිදු කරන බවයි. මේ ඩීල් වහගෙන තියෙනවා. මේක එක දෙයක් විතරයි. තව තියෙනවා ඊට වැඩි ඕන තරම් කරුණු. කිරින්ද වරායේ වැලිගොඩ දාපු පිළිබඳ ගැටලු තියෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානේ කාටද ක්ලීනින් සර්විස් එක දුන්නේ? කොහොමද දුන්නේ? ආරක්ෂක වැඩපිළිවෙල කොහොමද දුන්නේ? ඒ දීවර සංස්ථාවේ තිබුණු වෙළඳ කුටි වලට අද මොනවද වෙලා තියෙන්නේ? මේ වගේ ගැටලු ඕන තරම් තියෙනවා. ඒ නිසා හෙට දවසේ අපි පොලිස් කොමසමට ගිහිල්ලා මේ ගනුදෙනු සම්බන්ධ අපි ඒක ඉදිරිපත් කරන්න කටයුතු කරන බැසිල් රාජපක්ෂ යනු පක්ෂ කැඩූ ආණ්ඩු පෙරළූ කෙනෙකු මිස පක්ෂ නිර්මාණය කළ අයෙකු නොවන බව අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය ලබා ගැනීමට ඉදිරිපත් වීම තුළ සහ පක්ෂයේ කැඩීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු 20කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම